Hello, hello, කොහමද? උන්ක කාලෙකින් තමයි මම මේ වීඩියෝ එකක් දාන්නේ. ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එක පේනවා ඇති කබඩ් තියෙනවා. කබඩ් ඇතුලේ පොත් තියෙනවා. මම ඉන්නේ රජයේ පාසලක පුස්තකාලයක් ඇතුලේ. ඇයි මම පුස්තකාලයක් ඇතුලේ මෙහෙම වීඩියෝ එකක් කරන්නේ? ඇත්තටම කියනවා මගේ මේ ප්‍රොජෙක්ට් එක පුස්තකාලවල වලට හා සම්බන්ධයි. ගොඩක් රජයේ පාසල් යූස් කරන්නේ ඩොකියුමන්ට් ඒ කියන්නේ ලේඛන ගත කරලා තමයි ඇත්තටම ලයිබ්‍රරි එක මැනේජ් වෙන්නේ. ලයිබ්‍රරි මැනේජ්මන්ට් සිස්ටම් නැතුවම නෙවෙයි. ඉතින් මට හිතුණා පොඩි ලයිබ්‍රරි මැනේජ්මන්ට් සිස්ටම් එකක් හදන්න AI ඉන්ටිග්‍රේට් කරලා. ඇත්තටම කියනවා නම් ක්ලවුඩ් බේස් විදිය යන විදිය තමයි හදලා තියෙන්නේ. ගොඩක් ලයිබ්‍රරි මැනේජ්මන්ට් සිස්ටම් තියෙනවා. හැබැයි තියෙන්නේ ලෝකල් විදිය තමයි තියෙන්නේ. ලෝකල් කරාම හේතුව මොකක්ද? ඉස්කෝලවල පරිගණක මේන්ටේන් වෙන්නේ නැහැ. ඉතින් ඒවා පිච්චුනාම ඒවා ඩේටා ගන්න විදියකුත් නැහැ. ඒ හින්දා මට අයිඩියා එකක් ආවා ක්ලවුඩ් බේස් විදියට ලයිබ්‍රරි මැනේජ්මන්ට් සිස්ටම් එකක් යන්න. ඒකත් එක්ක දැන් තියෙන අලුත්ම තාක්ෂණයෙන් AI ඉන්ටිග්‍රේට් කරලා සිස්ටම් එක හදන්න. ඉතින් දැන් බලමු අපි ලයිබ්‍රරි මැනේජ්මන්ට් සිස්ටම් එක කොහොමද වැඩ කරන්න කියලා. දැන් අපි සිස්ටම් එකට ලොග් වෙමු. නොයිස් ඇහෙනවා ඇති මේ ස්කෝලින් එක. ඔන්න දැන් සිස්ටම් එකට ලොග් වෙනවා. මේක වෙබ් බ්‍රවුසර් මාගෙන් තමයි යූස් වෙන්නේ. මොකද මේක PHP වලින් තමයි ඒ කියන්නේ ලැටරල් වලින් තමයි යූස් කරන්නේ. එතකොට මම මේක දැන් ෆුල් ස්ක්‍රීන් දාලා පෙන්නනවා. ඔන්න ෆුල් ස්ක්‍රීන් දාලා පෙන්නනවා. මේකේ UI එක ගත්තොත් මේක iPhone 26 අප්ඩේට් එකේ විදියට තමයි ග්ලාස් ලුක් එක තමයි හදන්නේ. එතකොට මේකේ ලයිට් මෝඩ් ඩාර්ක් මෝඩ් කියලා තීම් දෙකක් තියෙනවා. මේක ඔයාලා බලගන්න පුළුවන් පේනවා. එතකොට normal dashboard එක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේක තමයි තියෙන්නේ. ඊට පස්සේ checkout එක ගත්තොත් ඔයාලා ඉස්කෝල වල දැන් කරන වැඩක් තමයි මේ අර ගුරුවරයාට ඒ කියන්නේ අර ලයිබ්‍රරියට එනවා පොත අස්සම් කරලා ගන්න. ඒ කියන්නේ ලිඛිතවනේ මේක වෙනස්. මේක ගත්තොත් දැන් මම පර්සන් කෙනෙක් දාන්නම් නිකන් per member කෙනෙක් ගමු. members කියලා මතක නැහැ. මම මේක කොපි කරලා දාන්න. හරි. member කෙනෙක් ස්ටාෆ්. ඊපස්සේ පොතක් ගමු. මොනවද බලන්න. නම් පොත් තුනක් විතර හතරක් දාන්න පුළුවන් කියලා බලන්න. දාන්න බෑ. ඒක මොකද මේකේ ලිමිටේෂන් ප්‍රෝ දැන් ඉස්කෝලේ ගත්තොත් ලිමිටේෂන් දීලා තියෙනවා. දැන් මේකේ මේ සිස්ටම් එකේ ලිමිටේෂන් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒක වෙනස් කරන්න පුළුවන් සෙටින්ග්ස් වලින් නේ. ඊට අසන්න දැන් මම මේක තව එකක්. මේකට මේ බාකෝඩ් ස්කෑන් එක දීලා තියෙනවා. මම නිකන් පෙන්නන්නම් අර කරලා. මෙන්න මේ විදිය තමයි තියෙන්නේ. දැන් මම කැම් එකක් කියන්නේ වෙබ් කැම් එකක් නැති වෙන සිස්ටම් එකක් දාලා ඩිවයිස් එකක් දාලා හදන්න පුළුවන්. දැන් මේක ඔන්න දැන් මම ෆයිනල් චෙක්අවුට් එක කරා. ඔන්න දැන් බුක් ඉෂුස් කරා. ඊට පස්සේ මම ඊළඟට යන්න මොකක්ද බුක් ඉෂුස් කරපු එකට යන්න කියලා. ඔන්න දැන් බුක් ඉෂුස් කරලා තියෙනවා. අර බලා ගන්න පුළුවන්. මඩ වලින් ගත්තනේ. ඔන්නම තියෙනවා. ඔන්න මම නිකන් දැන් මම මේ දැන් ආපහු 2000 කීපේ පස්සේ මම දැන් පොත දෙනවා. ඒතකොට මම මෙතන ලයිබ්‍රරි එකට තියෙන්නේ ෆයිනල් රිටර්න් දීලා රිටර්න් කරන්න විතරයි. දැන් මම අන්න කියන්නේ අදාළ මෙයාගේ විස්තර ටික දුන්නාට පස්සේ මෙයා ගත්ත පොත් ටික පෙන්නනවා. සර්ච් කරලා ඒ ටික මේ රිටර්න් කරලා ඒ පොත බලලා රිටර්න් කරන්න තමයි තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි සිස්ටම් එක තියෙන්නේ. එතකොට ඔයාලගේ ඩෑෂ්බෝඩ් එක වෙනම පෙන්වනවා. ඊට පස්සේ මම යනවා බුක්ස් වල. මෙන්න මෙහෙම තමයි තියෙන ඉන්ටර්ෆේස් එක ගත්තොත් අයිඩෙන්ටිෆිකේෂන් ටික තියෙනවා කැටගරි ස්ටොක් ලෙවල් එක ඒක බලා ගන්න පුළුවන්. ආයේ
ඩෑෂ්බෝඩ් එකකුත් වෙනම දාලා තියෙන්නේ ස්ටොක් ලෝ ස්ටොක් ගන්න ඒක බලන්න. කැටගරිස් දාන්න පුළුවන් ගත්තොත් sci-fi එතකොට ස්පෝර්ට්ස් එන්නේ කැටගරි තියෙන ෆික්ෂන් සයන්ස් ෆික්ෂන් වගේම දාන්න පුළුවන්. මෙම්බර්ස්ලා ගත්තොත් දැන් ස්ටාෆ් මෙම්බර් ඒ කියන්නේ ගත්තොත් ඔය ඉන්න පුස්තක දැන් හැම ළමයෙක්ම දැන් සිස්ටම් එකට දාන්න ඕනේ අත්තම කියන එන්නේ අදාළ මුලදී අමාරුයි. හැබැයි පස්සේ මේකේ ගොඩක් ලේසියෙන් කරන්න පුළුවන්. ඊළඟට අපි සුස්ගතන් රිපෝට් ගොඩක් අටේ රිපෝට් ඇනලිසිස් එකක් කරගන්න බෑ ඇත්තම පුස්තක. එතකොට මෙන්න මේ විදිහට රිපෝට් ඇනලිසිස් එකක් කරගන්න පුළුවන් ආය බලා ගන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහ තමයි තියෙන්නේ ඉන්ටර්ෆේස් එක. ඊට සෙටින්ග්ස් ගත්තොත් ඔය ස්කෝර් නම වෙනස් කරන්න පුළුවන්, ෆෝන් නම්බර් ඒක දාන්න පුළුවන්, සර්කියුලේෂන් ටික දාන්න පුළුවන්. එතකොට මේක අර ලිමිට් ගන්න එන්නේ ටික වෙනස් කරලා දාන්න පුළුවන්. ඔටෝමේෂන් පාර්ට් එකක් කරන්න අවස්ථාවක් දීලා තියෙනවා මේ සිස්ටම් එක තුල. ආය මේ ගත්තොත් ඔය දැන් දඩ එක පොත දවස් 14ක් අතෝත ඒ කියන්නේ පොඩි දඩ කේස් එකක් එහෙම දාන්න පුළුවන් නම් ඉන්නේ ඒක මේකට ඉන්ටිග්‍රේට් කරන්න පුළුවන්. විදිය තමයි හදලා තියෙන්නේ. හරි එහෙනම් මේ සිස්ටම් එක බලන්න මොනාරි අඩුපාඩු එහෙම තියෙනවා නම් ලයික් මේ කමෙන්ට් එකක් දාගෙන යන්න ලයික් එකක් දාගෙන ඒක ඊළඟ සපෝට් එකක් දෙන්න. මේ සිස්ටම් එක රන් කරගන්න ඕනේ නම් රන් කරන විදිහ GitHub එකේ රිවිව් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා බලා ගන්න පුළුවන්.